මේ ඉන්නේ සුසුම්නාවේ ශක්තිය අඩු දුර්වල දරුවෙක්. මේ දරුවාගේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි පාදවල වේගය අඩුයි, පාද දුර්වලයි, ඇවිද ගැනීම අපහසු තමයි තිබුණේ. නමුත් දැන් අපි ප්‍රතිකාර කරන් යනකොට දරුවට ගොඩක් පහසුලා තිනවා. පුතාට දැන් පහසුයිද ඇවිදින එක බබා? ඔව්. හරි. වෙනදට වැඩිය ලේසියෙන් යන්න පුළුවන්ද? ඔව්. හරි. ඉතින් යාට අපි කරන්නේ මේ දේශීය ප්‍රතිකාර මේ තෙල් බෙහෙත් ගාලා මේ සුසුම්නාව ශක්තිමත් වෙන විදිහ තමයි මේ ප්‍රතිකාර කරගෙන යන්නේ. එමගින් මේ දරුවන්ගේ ස්නායු ශක්තිය දියුණු වෙලා ඒගොල්ලන්ගේ ගමන පහසු වෙලා බුද්ධි වර්ධනය වෙලා ඒගොල්ලෝ නිරෝගී වෙන්න ගොඩක් උපකාර කරනවා අපේ මේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර. කියන්නේ ස්නායු ශක්තිය දුර්වලච්ච දරුවෝ දෙන්නටම තියෙන සමාන රෝග ලක්ෂණ දෙන්නගේම ග්ලෝබල් ඩෙවලොප්මන්ට් එක අඩුයි. ඒ වගේම මේ බබාගේ ස්නායු ශක්තිය අඩුයි, සුසුම්නාවේ ශක්තිය අඩුයි, ඇවිදින එක අපහසුයි. ඒ වගේම මේ දරුවටත් ඒ වගේ මේ දරුවගේ තියෙන යාගේ මොලේ ක්‍රියාකාරීත්වය අඩුවෙන් තිබුණේ, ඇවිද ගැනීම අපහසුයි. දෙන්නටම තිබුණ එකම වගේ ලක්ෂණ. ඉතින් මේ වෙනකොට දෙන්නටම ගොඩක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මේ පුතාටත් ඇවිදින එක පහසුලා තියෙනවා. මේ පුතාගේ කතා කරන එක පහසුලා තියෙනවා. දෙන්නටම අපි කරේ ආයුර්වේද හා දේශීය ප්‍රතිකාර. ඇත්තටම තෙල් බෙහෙත් තමයි අපි කරන්නේ. ඉතින් ඒක හොඳටම ගුණ දීලා තියෙන බව පේනවා අපිට මේ දරුවන්ගේ ප්‍රතිඵල දැක්කහම.